ආයුබෝවන් ඔයාලා හැමෝටම දීපා HR and Mind YouTube channel එක හරහා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා recruitment process එක ගැන. recruitment process එක ගැන කතා කරද්දී HR field එකේ දැනට ඉන්න අයත් ඒ වගේම HR field එකට එන්න හිතන් ඉන්න අය වගේම HR ගැන ඉගෙන ගන්න අයටත් recruitment process එක ඉතාමත් වැදගත් කියලා මට කියන්න පුළුවන්. එතකොට ඕනම ආයතනයකට මේ recruitment process එක වැදගත් වෙනවා. ඒක කෙනෙක් අපි තනතුරකට හොයන තැන සිට බඳවා ගන්නා තැනට යනකම්ම recruitment process එක පෙළ ගැහිලා තියෙනවා. ඒක මට පියවර 4ක් යටතේ ඔයාලට කතා කරන්න පුළුවන්. පළමු පියවර විදියට අපි කතා කරනවා job vacancy එකක් හඳුනා ගන්න තැන. ආයතනයක මොනවා හරි කළමනාකාරීත්වයේ යම්කිසි අලුත් තනතුරක් ඇති කිරීමේදී හෝ තියෙන තනතුරක් vacancy වීමේදී හෝ කරන අවස්ථාවේදී ඒකට අලුතින් බඳවා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. අන්න එතෙන්දී ඒ job එක හඳුනා ගන්න එකේ vacancy එක හඳුනා ගන්න එක තමයි recruitment process එකේ තියෙන පළවෙනිම පියවර. එතකොට කළමනාකාරීත්වයේ තීරණය හරහා අපි ඒක හඳුනා ගන්නකොට එතකොට අපි හඳුනා ගන්න ඕන ඒ චරිතය. ඒ කියන්නේ තනතුරට අදාළ චරිතය මොන වගේද? ඊළඟට එයාට තියෙන සුදුසුකම්, experience, එයාගේ skills, ඊළඟට එයාගේ අධ්‍යාපන background එක කොයි වගේද? ඒ වගේම ආයතනයෙන් කොයි වගේ සැලරි එකක් දෙන්න බලාපොරොත්තු වෙනවද? ඒ වගේ මූලික කරුණු ටිකක් ඉස්සෙල්ලා අපි හඳුනා ගන්න ඕන. එතෙන්දී අපි එක්සැම්පල් එකක් විදියට කිව්වොත් අපි හිතමු ෆැක්ටරි එකක් කියලා. ගාමන්ට් ෆැක්ටරි එකක් කියලා. එතෙන්ට ඕන වෙනවා ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක්. අපි හිතමු ඉන්න කෙනා අයින් වෙලා යනවා කියලා දැනුම් දීමකින් හරි අලුතින් ඇති කරගන්න තනතුරකදී හරි එතෙන්ට අවශ්‍ය වෙලා තියෙනවා ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක්. එතකොට කළමනාකාරීත්වයේ තීරණය කරනවා මේ ප්‍රොඩක්ෂන් මැනේජර් මේකට බඳවා ගන්නේ කොහොමද? මොනවද එයාගේ සුදුසුකම්? මොනවගේ එයාගේ අපි අධ්‍යාපන සුදුසුකම් මොනවද? වෘත්තීය සුදුසුකම් මොනවද? පළපුරුද්ද කොයි වගේද? එයා කොයි වගේ ඇටිටියුඩ් තියෙන පුද්ගලයෙක්ද? ඒ වගේම එයාට මොන වගේ බෙනිෆිට්ස් කම්පැනියෙන් දෙන්න පුළුවන්ද? පඩිය කීයද? අන්න ඒ වගේ දේවල් මූලිකව ඇති කරගන්න එක තමයි ජොබ් එකක් හඳුනා ගැනීමේදී ඒ කරුණු ටික වැදගත් වෙනවා. ඊළඟට ඒකේ recruitment වල දෙවනි පියවර විදියට අපි හඳුනාගත්ත තනතුරට අයදුම්පත් කැඳවන්න ඕන. ඒ අයදුම්පත් කැඳවන්න නම් අපිට ඒකට ප්‍රචාරණයක් දෙන්න වෙනවා. ඒතකොට ප්‍රචාරණ මාධ්‍ය මොන වගේද? අපි හිතමු දැන් අපි ඒක කරන්නේ සමාජ මාධ්‍ය හරහාද? එහෙම නැත්නම් ලිඛිත මාධ්‍යයක් හරහාද? එහෙම නැත්නම් වාචික මාධ්‍යයක් හරහාද? ඒ වගේ අපිට තීරණය කරන්න පුළුවන්. දැන් සමාජ මාධ්‍ය ගත්තොත් අපිට පුළුවන් Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න. ඒ වගේම TikTok එකක් කරලා දාන්න පුළුවන්. ඒ වගේ page එක දාලාට වෙබ්සයිට් වල දාන්න පුළුවන්. මෙන්න මේ තනතුරට අයදුම්පත් කැඳවනවා. ඊට පස්සේ ලිඛිත නම් අපිට ලිඛිත මාධ්‍ය නම් අපිට පුළුවන් දැන්වීමක් පළ කරන්න. පත්තරයක ඊළඟට එහෙම නැත්නම් මොන හරි නෝටිස් එකක්. ඊළඟට පෝස්ටර් එකක්. ඒ වගේ දෙයකින් හෑන්ඩ් බිලා. ඒ වගේ දෙයකින් අපිට තනතුර ප්‍රචාරණය කරන්න පුළුවන්. ඊට වාචිකව කියන්න මාධ්‍ය කියන්නේ දැන් අපි ඇතුලේ අපි ඉන්න අනිත් සමාජිකයන්ට කියනවා අපි මෙන්න මේ තනතුරට අපිට කෙනෙක් අවශ්‍යයි. ඔයාලා කෙනෙක් අරගෙන ඉන්න කියලා. එතකොට එතෙන්දී අපිට ඒකට අපිට කියන්න පුළුවන් ඔයාලා ගෙනත් දුන්නොත් මෙන්න මේ වගේ තෑග්ගක් අපි ඔයාලට දෙනවා කියලා රිවෝඩ් සිස්ටම් එකක්. ඒ වගේ දේවල් හරහා ප්‍රචාරණය කරන්න පුළුවන්. හැබැයි ප්‍රචාරණය තමයි ආයතනයක කැඩවත. ප්‍රචාරණය කියන්නේ ආයතනයක ප්‍රචාරණ මාධ්‍ය දැක්කම ආයතනය ගැන යම්කිසි ප්‍රතිරූපයක් අනිත් මාධ්‍ය අනිත් බාහිර පාර්ශවයකට ගොඩනැගෙනවා. දැන් උදාහරණයකට කිව්වොත් අපි ගොඩක් ටීවී එකේ දකින ඇඩ්වර්ටයිස්මන්ට් වලින් අපි ගොඩක් ආකර්ෂණය වෙන ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. අපිට කියත හැකි කමර්ෂල් ක්‍රෙඩිට් නැත්නම් මංචි
මැලිබන් ඒ වගේ අර ඒ සමාජයට පණිවිඩයකුත් දෙන ගමන් ඒගොල්ලෝ යාලා ආයතනෙත් ප්‍රොමෝට් කරනවා. එතකොට ඒ වගේ ආයතනික ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්ම ගමන් ආයතන ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒක හින්දා ගොඩක් අයදුම්පත් එන්න පුළුවන්. ඒ වගේ මේ යාගේ ආයතන වලට මිනිස්සු බැඳෙන්න කැමැත්තෙන් ඉන්නවා. එතකොට අපේ අපි තනතුරට මිනිස්සු හොයන ප්‍රචාරණය බොහොම වැදගත්. ඊළඟට තුන්වෙනි පියවර විදියට මට ඔයාලට කියන්න පුළුවන් අපි එන මේ අයදුම් පත්‍ර අපි තෝරා ගන්නවා. තුන්වෙනි පියවර අපි එන අයදුම්පත් පෙළගස්සනවා. එයාට තෝරා ගන්නවා. අපි ඒකට කියන්න පුළුවන් බර තැබීමක් කරනවා කියලා. ඒ කියන්නේ අයදුම් පත්‍රයේ තියෙන සුදුසුකම් ඒවත් එක්ක අපි ඒකට දෙනවා යම්කිසි මේ 1 2 3 පිළිවෙල වගේ අයදුම් පත්‍ර අපිට පෙළගස්වන්න පුළුවන්. බර තැබීමක් කරන්න පුළුවන්. ඒ විදිහට අපි එන අයදුම් පත්‍ර තෝරා ගැනීමක් කරනවා ආයතනයේ අවශ්‍යතාවයට අනුව. එතෙන්දි හැබැයි යම්කිසි මේ අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙන්නත් පුළුවන්. එතකොට එතනින් තෝරා ගැනීම සහ මේ තෝරා ගැනීම එතෙන්දි හරියටම කරන්න ඕන. ඇත්තටම ඒ තෝරා ගන්න මිනිස්සු තමයි අපි ඊළඟ පියවර විදියට කරන ඉන්ටර්විව් ප්‍රොසෙස් එකට යන්නේ. ඉන්ටර්විව් ප්‍රොසෙස් එකට යනකොට හතරවෙනි පියවර විදියට අපි ඉන්ටර්විව් ප්‍රොසෙස් එක කියන්න පුළුවන්. දැනට ඉන්ටර්විව් ප්‍රොසෙස් එක දැන් නම් ටිකක් ගොඩක්ම සූම් තාක්ෂණය දැන් ගොඩක් මිනිස්සු දියුණු වෙලා තාක්ෂණය ඔස්සේ තමයි කරන්නේ. දැන් අපි දන්නවා වෙන රටකට කෙනෙක් බඳව ගන්නත් සූම් තාක්ෂණය හරහා ඉන්ටර්විව් එකක් කරන්න පුළුවන්. එතකොට දැන් එතෙන්දි තියෙන වාසි අවාසි ගොඩක් තියෙනවා. වාසි විදියට ගත්තොත් ඒ එන අයදුම්කරුවන්ට තියෙන කාලය ශ්‍රමය ප්‍රාග්ධනය ඒ ටික ඉතුරු වෙනවා. මොකද දැන් ඒගොල්ලෝ එනවා දැන් අපි ගොඩක් ෆිසිකල් බලනවා නම් හැමෝම දැන් අපි තෝරාගත්ත ඔක්කොම ඉන්ටර්විව් ගෙන්නනවා නම් එතකොට ආයතනෙත් යම්කිසි පිරිසක් ඒකට කාලය මිඩංගු කරලා වෙන් වෙලා ඉන්න ඕන. ඒ වගේ මේ එන අයදුම්කරුත් දුරකතරක් ගෙවාගෙන වියදමක් දරාගෙන කාලය මිඩංගු කරගෙන ඒගොල්ලන්ටත් එන්න වෙනවා. එතකොට අර දෙගොල්ලොම දැන් එතනින් ওই ගන්න එක්කෙනා නම් අපි එන අයගෙන් කොටසකට යම්කිසි අපතේයමක් වෙනවනේ. අන්න ඒව වළක්ව ගන්න දැන් ගොඩක් ආයතන කරන දෙයක් තමයි සූම් තාක්ෂණය ඔස්සේ පළවෙනිම සම්මුඛ පරීක්ෂණය කරනවා. එතෙන්දි පේන්නේ ගොඩක් ඒ අයදුම්කරුගේ මූණ ඒහා සමාන කොටසක් විතර. ඒ වුණාට එතනින් කතා කරලා එතනිනුත් එයාලා තෝරා ගැනීමක් කරනවා. අන්න ඒ තෝරාගත් අයගෙන් කිහිප දෙනෙක් සමුඛ මේ ෆිසිකල් ඒ කියන්නේ තමන්ගේ ආයතනයට ගෙන්නලා සමුඛ පරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට ඒ දෙවනි පියවර විදියට ඒගොල්ලෝ ගෙනල්ලා ඊළඟට ආයතන එතෙන්දී එලත් ආයතනෙ දකින්නවා. ආයතනේ පසුබිම ආයතනේ පෙනුම ඒවත් බලපාන කෙනෙකුට රැකියාවක් තෝරා ගැනීමේදී. එතකොට ඒ වගේම ආයතනයටත් එයා කොයි වගේ පුද්ගලයෙක්ද එයාගේ පර්සනැලිටි එක කොයි වගේද අර ඒ වගේ දේවල් බලාගන්න ෆිසිකල් ඉන්ටර්විව් එකක් කරන්න පුළුවන්. එතකොට ඉන්ටර්විව් දැන් ගොඩක් ආයතන දැන් ඉන්ටර්විව් කරද්දී සූම් තාක්ෂණය යොදා ගන්නවා. ඒ වගේම ඊළඟට ඒගොල්ලෝ ෆිසිකල් ගෙනල්ලත් ඉන්ටර්විව් එක කරනවා. ඒ ෆිසිකල් කරනකොට ගොඩක් එයාගේ ආකල්ප ඊළඟට එයාගේ මේ අදහස් කොයි වගේද? ඊළඟට එයාගේ පළපුරුද්ද කොයි වගේද? එයා මොන වගේ ආයතනද වැඩ කරලා තියෙන්නේ? මේ වගේ අර ගොඩක් විස්තරාත්මක ඉන්ටර්විව් එකක් අපිට කරන්න පුළුවන් කෙනෙක් ආයතනයට ගෙනල්ලා කරනකොට. එතකොට එයාලටත් ආයතන ගැන හොඳ විශ්වාසයක් ඇති වෙනවා. මේ වගේ පිළිගැනීමක් මට හම්බ වුණා. මේ ආයතනෙ මෙන්න මෙහෙමයි කියලා අර ආයතනෙත් හොඳ පිළිගැනීම තෝරා ගැනීමක් එයාටත් කරන්න පුළුවන්. ඒක දෙකොල්ලොන්ටම හරිම වැදගත් ෆිසිකල් කරන ඉන්ටර්විව් එකට. හැබැයි ඒක දැන් ක්‍රමේ හොඳයි. ඒක ඉතින් සූම් තාක්ෂණයෙන් කෙනෙක් තෝරලා ඊට පස්සේ ගෙනල්ලා ඒ හරහා කෙනෙක් ගන්න එක ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක්. එතකොට මිනිසුන්ගේ කාලය ශ්‍රමය මුදල් අපතේ යන එක ගොඩක්
වළක්ව ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් පස්වෙනි පියවර හැටියට රික්‍රූට්මන්ට් ප්‍රොසෙස් එකේ කියන්න කෙනෙක්ව බඳවා ගැනීම. බඳවා ගැනීම තමයි අපි දැන් අර සම්මුඛ පරීක්ෂණය කරපු පුද්ගලයින්ගෙන් අපි තනතුරු ප්‍රමාණයට තමයි බඳවගන්නේ. 1යිද 2යිද 3යිද අන්නේ සිලෙක්ට් වුණු අයදුම්කරුවන්ගෙන් බඳවා ගැනීම සිද්ධ කරනවා. ඒ බඳවා ගන්න අවස්ථාවේදී එයාව ආයතනයට ගෙනල්ලා එයා නීත්‍යානුකූලව ආයතනයේ සමාජිකයෙක් විදියට ගොඩක් ආයතන දෙනවා EPF නම්බර් එකක් දෙනවා. එයාගේ B කාඩ් පැත්ත පුරවලා ඊළඟට එයාගේ සහතික අරගෙන එයාගේ පර්සනල් ෆයිල් එකක් හදලා ඒ වගේ කොටසක් එතෙන්දී බඳවා ගැනීමේදී කරන්න පුළුවන්. එතකොට බඳවා ගැනීම දක්වාම රික්‍රූට්මන්ට් ප්‍රොසෙස් එක යනවා. කෙනෙක් වේකන්සි එක අඳුනාගෙන එයා බඳවාගෙන එයා තනතුරේ පිහිටවන කම්ම යන කොටස රික්‍රූට්මන්ට් ප්‍රොසෙස් එකට අයත් වෙනවා. එතකොට මේ මම හිතනවා මේ තොරතුරු ටික ඔයාලට වැදගත් ඇති. ආයතනෙන් ආයතනයට රික්‍රූට්මන්ට් ප්‍රොසෙස් එක වෙනස්කම් තිබුණත් මේ පියවරවල් ටික නම් අනිවාර්යෙන් කොයි විදියකට හෝ සිද්ධ විය යුතුයි. නැත්තම් කෙනෙක් බඳවා ගැනීමේ දී යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ කරුණු ටික ඔයාලගේ මානව සම්පත් කළමනාකරන වෘත්තීකයන්ට යම්කිසි පිටුවහලක් වෙයි කියලා. එහෙම හිතනවා නම් ඔයාලට මේක ප්‍රයෝජනයක් වුණා කියලා හිතනවා නම් මේකට මගේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාගෙන යන්න කියලා මම ඔයාලට ඉල්ලා සිටිනවා.